මේ ලෝකේ එකම වෙලාවට එකම විදිහට එකම මොහොතේ රත්තරන් පාත්‍රවල රත්තරන් නෙළුම් මල් උඩුරියන් භාවයට මුගලාඩන් බැලෙන හේතු සත්ත්ව පූජා පවත්වාගෙන පිදුම් ලබන උත්තරේ ඉන්නවා නම් ඒ කවුද? ලෝකේ එකම කෙනා. බුදුහාමුදුරුවෝ බිඳු මේ හන්දියේ අනුරාධපුරයට හරවන බහුතරයක් වාහන මොකටද පහළට වැඩි කරුණේ? බුදුන් මෙහෙම ලැබෙන වරණදේ නායකයෝ දවසට කිරිමක් කරන්නේ පහළට වැඩි ඉසිකෝ. ඒ ලැබීම නවත්තන්න පුළුවන්. लोग फिरना पा और दिला साइसिया किटवेंट तेलम को हम हापे का ये मान दे इस तरह हमें का से लगे यार इस तरह घात के लिए तेलम पूरा बरन ये बुद्ध पूजा इस तरह लिया कमल वतुर का को तो बरन बोधिन्हासेना गोयंटी कपला ईश्वरन गंता काल බුදුහාමුදුරුවෝ මෙහෙම ලැබීතිය එහෙම ලැබීමට සුදුසු උත්තරේ තමයි පිටුතුනේ අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ මේ මහා විපතක් වුණ මහා ගංගාතුර ඇති වුණ මහා කඳු බඩාගෙන ගිය පිටුතුනි හැම තැනම දකින්න හෙල්ලිච්චරති බුදු පිළිම දේරු හෙල්ලිච්චරති බුදු පිළිම දේරු ගස්කොලන් අඩාගෙන වැටිලා තින්ත පතරක් ගැලවුණ පිටුතුනේ බුදු පිළිමක මේ කවුද අපේ බුදුහාමුදුරුවෝ ඒ උත්තරයට තමයි පිටුතුනේ අපට පිළිවෙල කරන්නේ වත්තට මතකයේ 2004 සුනාමිය රේල් පිළි ගලවගෙන ගියේ කොන්ක්‍රීට් බිල්ඩින් කලවෙලා ගියා දැන් බලන්න YouTube එකේ ගාලේ බුදු පිළිමේ කීයක් එල්ලලා ඉන්නේ 30කට 25කට වැඩි ගාලේ පිළිමෙලා එල්ලුනේ දේවල් නැහැ වතුර ටික පැත්තේ යනවා හවුද අපේ බුදුහාමුදුරුවෝ ඒ උත්තරයේ ශාස්ත්‍රීය වහන්සේට තමයි සැකයක්වත් තියාගන්න එපා හෙටයින පායනව සත්තයි පින්නතුනි ඔය ටික හෙටයිනම් කරන්න කවදාවත් අකුසල සිදුවිලි පහළ වෙන්නේ නැහැ කවදාවත් කරත්තක් කරන්න හිතෙන්නේ තරුණ මහත්තුරු විශේෂයෙන් ඔය දැන් කරන නොබිනා වැඩ කොළුන්ගේ සාක්කෝ දැන් කළොත් පුලියක් හරිදී हाको प्रोग्राम में कर दूंगा दुक्कल पड़ो हर साथ में चीज़ बालन मैं चरण में नहीं है अब्बेल विनाश मामकियना देशना करण ओए दिल ने बिगड़ का ऐसा में देना हमें का मंदिर Miskolan podium ke tiga itu. Hari nanti kita mau sama miskolan yang podium ini udah dibikin kan masih clear. Deh, podium pada kalau kita tekan. Kalau kita pada balan, itu lokal jadi. Tahu kan yang kita balan, enggak kiri bola. Mana bola? मैं उधर स्कूल में रुपया पढ़ाई लगाने के इधर दारुड़ का हदा कर ऐसा मुही का वगैरह सियल दिनार दिए तो इलाके में देखे किधर वो सियल मारी मोड़ आया दारुड़ का पूरा पूरे मम्मा ये नहीं पता तन का रिश्ता न तन हेता इधर साथी तुनाक में आने
කරන්නේ හැමදාම ස්පේන් හැමදාම කතා කරන්න පුළුවන් දුර තියෙන්නේ නැහැ. අපි නොසිතු නොවේලු වෙලා පිළිතුරු නැතිලේ නෝ. එනිසා මම අන්ත දේශනා කරේ. සත්පාපස් කරන සියලු පෞද්ගලික උපකරණ පහන පෞද්ගලික කුසලස්සම් සම්පත සංවිතර ජීවිතය වල එන්නේ දේශනා කරනකොට හාමුදුරුවෝ ගෙවල් වල කොච්චර ගමනේ කොච්චර පාඩුවේ විද්‍යාත්මක පාඩුවේ ඉඳන්නේ. ඔය ජීවිතවල අපි වැඩි පුරන මොකද කරන්නේ? ඔය ජීවිතවල වැඩි පුරන කරන්නේ මොකද? Ini
දෙකලනේ. මේ ආත්මදාග මේ පවුසත් කළා පොඩියෝ. මේ අම්මලාට ගිහිල්ලා පන්තිරාඩේ හල්ලේ. හරියට මහානිසුවා. අම්මගේ දේවල් පොඩියෝ වලදී. කිරිමනාල් බත්තම යනවා. ඒ නිසා පොළේ කුණහම තරුණේ කුණහම ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න ඕනේ. ඔබ පෞරුෂයක් හදාගන්න ඕනේ. සකස් කරගන්න. කොහොමද මේ පෞරුෂය හදාගන්නේ? සකස් කරගන්නේ? කවදා ඉසිගෙනෙක් මත කේන්ති ගන්න එපා. රෝප ගන්න එපා. මේ ඉසිගෙනෙකුට බණින්න කරන්න දොස්පරස් කියන්නේ මාර්ගය. මොනවා අනේක මත කේන්ති ගන්න හරි. මොනට එනිසා මේ කාලෙකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මේ පිළිවෙල සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සුවිසනන්ත බුදුගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. පිළිවෙල කාලෙකින් ලැබිච්ච මනුෂ්‍ය ආත්ම භාවය උනිකන් නිස්කාරණේ පාර කරන්න එපා. ඔකේ නාස්ති කරගන්නත් එපා. මොකද සංසාරේ අපි කවදනම් සංසාරේ කවදනම් ආයි වුණේ බලන්නද සංසාරේ කවදනම් ආසන්නද මේ ලැබිච්ච අවස්ථාවේ මේ ධර්මයේ කෙරව චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ ආත්මය දක්වාම සිද්ධ වේවා සාදු මේ ගමනේ ආරම්භයේ සංසාරේ පාරමිතා පුරණ තෙක්ම අපිට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඔය ධර්මදේශනා පින්කම සංවිධානයේ කරපු අපේ තරුණ මහත්තුනේ ඉන්නේ උන්වහන්සේලා යාත්‍රාවේ ගමනට හරි වුණාවෙන් හරි කැපවීමේ කටයුතු සිදු කරනවා. මේ පුණ්‍ය භූමියේ දේශා විශාල ජනකාය මේ රසුල් මේ අවස්ථාව ගෞරවනීය නායක මහින්දානන් වහන්සේට සතුටු වෙන්න පුළුවන්. උන්වහන්සේගේ ජීවිත කාලය පුරාවටම ගොඩනගපු විහාරස්ථානයේ ප්‍රතිඵල උන්වහන්සේට දකින්න පුළුවන්. ගෞරවනීය නායක මහින්දානන් වහන්සේට ඉහළ නියුණී භාවයේ ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම මේ ඉදිවන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ කටයුතු බොහොම ඉක්මනින් විමානයටපත් වෙන්න ඕන. පින්කම සිද්ධ කරපු සියලු දෙනාට පින් වේවා. අදබඩ බම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. බුදුදහමේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රමාණයෙන්ම සාර්ථක වේවා. අපි අදබඩ අපේ අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් වේවා. සසර සියලු දෙවියන්ට පින් වේවා. මගේ අම්මට තාත්තට පින් වේවා. ආවදී උපකාරක සෑම සියලු දෙනාටම